මොකද්ද නම? ගියාන් සම්මුල සඳකැලුම්. මුණුපුරාගේ නම නෙවෙයි ඔයාගේ නම ඕන. නෑ මගේ නම තමයි සඳකැලුම්. මොකද මහත්තයෝ මම බර වාහන ලයිසන්ස් අවුරුදු 5න් පාට අලුත් කරනවා. ඒ අලුත් කරනකොට මගේ නමත් මම අලුත් කරගන්නවා. දැන් අපරාධයෙන් කාඩ් එක කරකලු. සඳකැලුම් කියපා. විදිසපා. මට පවුල පවකට පස්සින්ද දැන් පසින්දු කියන්නද සඳකැලුම් කියන්නේ? සඳකැලුම් කියන්නේ අලුත්ම එක. සඳකැලුම් මේ දැන් එතකොට පවුලේ කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් හිටිය දැන් ඉන්නේ මං විතරයි. ඒ කිව්වේ? ඒ ඉතින් 7 දෙනෙක් බැලලා ගියානේ. දුවලා දෙන්නයි පුතයි කසාද බැඳලා දෙනවා. 4 දෙනෙක් බැඳලා ගියා. ඉතින් දුවලා දෙන්නයි පුතයි නම් 3 දෙනයි නේද? ඒ පවුල යා වේලා පහෙන්ම ගියාට 3 දෙනාට වඩා ඉස්සෙල්ලා වෙන මිනිස්සෙක්. දැන් මේක ඇංගල් වැඩේ. පවුලක් නැතුව 5000 දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ ඇංගල් තනි පුද්ගලයෙක්ට 5000 දෙන්නේ නැහැ. නඩත්තු කරන්න පවුලක් ඉන්න ඕන. ඔතන තනි මිනිහෙක්ට බඩගිනි වෙන්නේ නැහැ. බඩගින්න හිටියම මොකෝ අංකල් තනියම ඉන්න chance එකක් තියෙනවනේ. ආතල් එකේ ඉන්නනේ තියෙන්නේ. ආතල් එකක් ගන්න තමයි දෙයියනේ මේ 5000 ඉල්ලන්නේ. අහන්නකෝ. දැන් මෙහෙමයි. දැන් මේ 5000 අපිට ඕන විදිහට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. මේ අපේ සල්ලි නෙවෙයිනේ. හරි ඒවට චක්කලයකන එහෙම ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහටයි මේක දෙන්න ඕන කියලා. හරිද? අපිට ඕන විදිහට නටන්න බෑ. හරි? මේ තනි පුද්ගලයෙකුට 5000 දෙන්න කියලා ඇවිල්ලා නැහැ ඕන්නම්. කියවන්න ඉතින් වෙලාවක් නැහැ මේ මේවයි තියෙනවා. දැන් එනම් තනි පුද්ගලයෙක් කියන්නේ දෙන්නේ නැත්තේ. ඔව් ඉතින්. බලහන් පොන්නා කිය. එද්ද අන්න එක්කෙනාට එන්න කියහම. ඔය කට්ටිය 5000 අරගෙන දවසෙන් දෙක කුඩු කරගෙන එහෙම එන්න එපා හොඳේ. මේ දවස්වල පොඩ්ඩක් පිරිමාගෙන කාහල්ලා. ඔය කන්න පුළුවන් ගස් කොළන් කඩාගෙන එහෙම තියෙන්නේ. ඔය අම්මට දිස්සු. අම්මා ජම්පිකේත් ඇවිල්ලා ඉන්නේ. ඕ පතාව 5000 ගන්න. ඔව් බා. මේ දවස්වල සෝ මොනවත් නැහැ නේ. සෝක්ම සෝදලා නේ. ඉග්ගාවිලා මන් තියෙන්නේ. සාරාංගේ අම්මට පුරුල්ලෝ ගෙනල්ලා පටන් ගත්ත කෝඩේ තමයි මේ අවුරුදු දෙකක්ම තාම. ඒක තමයි. නේ? ඒක නෙවෙයි. අයියා පින්නේගේ හිතේම අපි යන්නත් එක්ක පොඩි ඉනවසින් පාරක් දාලා ගහමුද හොඳ බීට් බොක්ස් පාරක්. ගහමු අනිවාර්යෙන් ගහමු. සිපිරි සින්දුවක් ගහමු. අයියේ දෙන්නම දෙදරලා යන්න. නොස්මන්ට් එක. නැතුව ඉතින්. හොඳයි ප්‍රිය හිතවතුනි ගමේ රාලාමි රුපියල් 5000 දීලා ගමේ හැමෝම සතුටු කරන වෙලාවේ ඒ සතුට වැඩි කරන්න අපි ආරාධනා කරමු 33 සමග සිකා මල්ලි. දැන් පටන් ගන්න. මං ගානනේ හොඳේ. හරි. රජ මැදුරක පට්ටපොලිම සතර කන බලන්න පන්දෙන් සතර කන බලන්න පන්දෙන් සතර කන බලන්න පන්දෙන් හිරිකඩ පන්දෙන් සතර කන බලන්න පන්දෙන් තදනු බේ සතර කන බලන්න පන්දෙන් 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 පට්ටපොලිම රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජකී පුතුනේ හිරිකඩ වාගෙන කොල්ලතු ඉගිලෙයි අද නුඹේ සිරියානේ නානොවී මාඩවාපන් ඒ රෑයාවේ මදවයි මම බස් එකේ සතියට ගන්න පුළුවන් 5000න් මොකද කතාවක් කියන්නේ? ඇත්තනේ බයි ඉතින් 5000 කොහොමද සතිය කන්නේ? 5000 උඹට 5000 දෙන්න කියනවද? කොරෝනා සෙමුර පිසුත් ඇදලාද කොහෙද? අම්මට උඩ මේ මොකද මේ මන්නේ පළල පොලිමට ඔක්කොම යකෝ මෙතන ගාමේ ආවොත් මාත් ඉවරයි. පල්ලි ආයි බයි පළයාද. හරිනේ. ඒක හරිනේ. හා. මෙතන. හා. හරි
බයි බා මොන හරි ගේමුද? සල්ලි දෙන්න නම් ඉතින් ගේන්න තිබ්බා. 5000 තමයි තියෙන්නේ. එතන පෙට්ටි කඩේ ඔක මාරු කරන්න නෑ. අය විනිතා. අනේ. මෙන්න මේ 5000 මාරු කරලා තියන්න. ඒ ගානට එන්න පුත බලන්න. බම් අපි මොනවා හරි ගෙනල්ලා බොන්නම් ඕක මාරු කරලා තියන්කෝ. මාරු කරන්න තමයි හැදෙන්නේ. නෑ මදි. අනිත් ලාච්චු පොඩ බලන්නකෝ. අනිත් ලාච්චු මම ඔබට කියන්නේ. මේ ඔය චුම්පාංකාරයෙකුත් එනවනේ මොන හරි ගෙනින් ඈ. සිකා උදුරු බල යන්නේ අම්මා. පොලි ගයන්න අයියා. බඳා ගන්න දාවේ. යන් මං කළා දෙන්න. පොලිංග නම්මන මොනවද ඉන්න ඕන? යන් එන්න. මං කළා දෙන්න. මහන්සි වෙන්න ඕනේ නෑ මං ඒක අන්තිමට කරගන්නම්. මම මෙතන ඉන්නේ 5000 ගන්න එනේ උන්ගෙන් මගේ පොලිය ගන්න. උඹත් අල්ලගන්න තමා පුතේ හිටියේ. යන්න ඉර කියන්නේ 5000න් 50000 වෙට දිනු කරගන්න. ඒව මට වැඩක් නෑ. මගේ පොලිස් සල්ලි දීලා 50000කට මේ කෝටියක උනත් වැඩ කරගන්න. මගේ පොලිස් සල්ලි දීලා. පොඩ්ඩ එන්න පොඩ්ඩ මේ ග්‍රාමයක දිව ගිරෙන්න යනවලු. මම බොන්න මොන හරි අරන් එන්න. අර එච්චි කඩේට යන්න. හොඳ. මේ බ්‍රේකින් නිවුස් එක කරේ බ්‍රේකින් නිවුස් එක. වල්ලි මොලෙන්ද අත්තිලාවේ මල්ලි ශාහන අමාරුලෙක් වගේ නේද මල්ලි? ඔන්න බලන්න මේ ලෙඩේ තියෙන බරපතලකම. ඒ කියන්නේ බේරෙන එක නෑ. පව්. මාලෝ! 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 මේ ධර්මේ ඇයි බං අරුන් දෙව්වේ? ඒක පස්සේ ආමු. දැන් දුමු. දැන් නම් අපි වෙන ගන්න නෑ නේද බං? නෑ ප්‍රවේශම නෑ කියන්නේ. මේ ඔය මොකද බං? මේ අපේ මාලා දැක්කද? මාලාවේ නෑ අකෝ. හැංගියන්. 5000 ගන්න කියලා අපු ගෑණි මොන පුප්පේම රිංගුවද? මේ මාපු ගෑණිනේ අපු. අයව තනිය කියේ. මුන්ට යකෝ මාළු අමෙන් කාලා පෙන්නලත් මුන් තාම වැළලෙන්න හදනවානේ. 70. ඉතින් ඔබතුමාට මං කියන එක පැහැදිලි නැහැනේ. ඈ දැන් ගිය පාර 5000 ගත්තේ නැති අයට මේ පාර 5000 ඇවිල්ලා නැහැ. ඉතින් මම මොකද්ද කරන්නේ ඒකට? ඇයි ඒ? ගිය පාර අපි 5000 ගත්තේ නැත්තේ අපිට මේ මොහොතේ අවශ්‍යතාවයක් නැති හින්දා. අපි වෙළඳ සංගමයක කවලා මිනිසුන්ට බඩුත් බෙදුවා. නමුත් දැන් එක දිගට බිස්නස් නැති හින්දා අපිත් අමාරු වෙලා ඉන්නේ. මේ වෙලාවේ මිනිස්සු වර්ග කරන්න එපා. ගන්න නොගන්න එක අපේ වැඩ. ඒ වගේ විතර වාහනයක් එහෙම නවත්තලා තියෙන්නේ. වාහන කන්න දෝයි. අංකල් දැන් එකසරයක් කිව්වනේ තනි මිනිහට 5000 දෙන්නේ නැහැ කියලා. එපාර වෙන ඇඳුමකුත් නැන් ඇවිල්ලා. හිතුවද අපි රැවටේ කියලා? අංකල් නෙමෙයි පුතේ බාප්පා කියලා කතා කරා. ඉතින් උඹේ බාප්පා තමයි. පිස්සු දරාලා මූ කොහෙද අපේ බාප්පා? ඌ කියලා කතා කරන්න එපා පුතේ. බාප්පලාට ගරු කරන්න කියලා. පැටියෝ බබා එන්න මෙහාට. මං කියන්න. බලගේ පුංචි අම්මා මිනිහා දාලා ගිහලා තනියමනේ ගෙදර හිටියේ පුතේ. මමත් තනිකඩ යන්නේ. මං ඉතින් බලගේ පුංචි අම්මා කසාද බැලුවා. මේ තියෙන කසාසාදිගේ බලට තනි මිනිහටනේ 5000 දෙන්න බෑ කිය පුතේ. දැන් දීපන් බාප්පට 5000. යම්ම කැඳාගෙන ආපු දසාව